ආයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අදත් මම ලස්සන කෙටි කතාවක් ගෙනාවා. මේක සත්‍ය කතාවක් ඇතුළේ සිදුවුණු කෙටි කතාවක්. ඉතින් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලගෙන්. කට වහගන්නවා සනුවිලි. නිකන් ගෙදරට නාකි වෙන්නද හදන්නේ? දැන් වයස හරි සනුවිලි. ඔහොම ඉඳලා හරියනවද? මුළු ජීවිත කාලෙම අනේ මේ ළමයින්ට අපි කියන කිසි දෙයක් අහන්න බැරි හැටි. බලන්නකෝ මහේෂ්. මේ ළමයි අපි කියන කිසි දෙයක් අහන්නේ නැහනේ. ඔයාට බොයි කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් කියන්නකෝ. මොකද්ද ළමයෝ මේ වැඩේ තේරුම? අම්මා නවත්තන්නේ නැතුව කියාගෙන යන්නේ හරියට මං ගෙදරට බරක් වගේ. මං ගෙදරට බරක් දැම්මේ කොයි වෙලාවෙ බැලුවත් මට මගුල් කතා කරනවා. දැන් කී දිනෙක නම් ආවද මේ ගෙදරට? මං කිව්වනේ අම්මේ මට දැම්ම බඳින්න බෑ. මට බඳින්න කලින් කරගන්න ගොඩක් දේවල් තියෙනවා. අනික මං තාම පොඩිනේ. අම්මේ මට තව ඉගෙන ගන්න ඕනේ. හොඳ පොඩි අවුරුදු 26ක් කියන්නේ පොඩි වයසක්ද? මහේෂ් ඔයා තමයි මේ ළමයා හොතා කරන්නේ. අම්මා තාත්තටත් එහෙම කියාගෙන මල් ළඟට ආවා. තව එක වචනයක්වත් කියන්න එපා හරිද? හෙට ලෑස්ති වෙනවා. ඒ ළමයා එනවා හෙට. අපේ මුනේ දැලි ගන්නන් ලෑස්ති වෙන්න එපා. බැන්දට පස්සෙත් ඔයාට ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. මං කියන්නම්කෝ ඒ ළමයාට. සනුලි කියන්නේ ගොඩක් සල්ලිකාර පවුලක එකම ගෑනු ළමයා. ගොඩක් ලස්සනයි. ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් ආසයි. A level හොඳට පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙලා දැන් සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ. මම කැමති නෑනේ දැන්ම බඳින්න. අම්මට කොච්චර කිව්වත් මාව තේරුම් ගන්න නෑනේ. මට ඕනේ තව ඉගෙන ගන්න. බැන්දට පස්සේ ආයෙ කොහේ ඉගෙන ගන්නද? ෂික්. ඇයි දෙයනේ අම්මා මං කියන දේ පිළිගන්නේ නැත්තේ? මට බෑ දැන්ම මැරි කරන්න. මොන කර්මයක්ද මන්ද මේක? මේ ගෙදර මාව තේරුම් ගන්න කෙනෙක් නෑනේ. ඇයි අනේ මෙයාලා මගේ පැත්තෙන් හිතන්නේ නැත්තේ? ගෙදර කට්ටිය ගොඩක් සතුටින් ලෑස්ති වෙනවා. එන අය පිළිගන්න. ඒත් සනුලි නම් ඇඳට වෙලා කල්පනා කරනවා. හෙලෝ අහිංසා බලපංකො බං මට මේ සැරේ නම් බේරුමක් වෙන්නේ. අපේ ගෙදර අය ආයෙත් මගුල් හොයනවා බං. හෙට කොල්ලෙක් එනවලු මාව බලන්න. මම මගේ හොඳම යාළුවාට කෝල් කරලා කිව්වා. මේ උඹ ඕකටවත් කැමති වෑම් බං. අනේ පිස්සුද බං. මේ ගිය සැරේ වගේ මට ප්ලෑන් එකක් කියපන්කෝ. ආයෙ පැත්ත පලාතක එන්නේ නැති විදියට. ගිය සැරේ මතකනේ හිනාත් වෙනවා බං. ගිය සැරේ අබ්බගාත කෙල්ලෙක් විදියට උඹ අර කොල්ලගේ ගෙදරයි ඉස්සර රඟපෑවා. ඒක අපි ප්ලෑන් කරේ යාලා ඉන්නේ දවස් 3-4ට කලින් බං. හෙට අලුත් කට්ටියක් එනවා කියලා. දැන් කියලා කොහොමද බං ප්ලෑන් එකක් හදන්නේ? මේ උඹ ඒ වෙලාවට ෂේප් එකක් දාගනින්කෝ. අහිංසා මේ සැරේ නම් මට උදව් කරන්නේ නැති වෙයි කියලා මං දැනගෙන හිටියා. සනුලි තාම උතනද? යනවා. උඹට ඕනේ අපේ මුණ දැලි ගන්නද? තාත්තා මෙච්චර වෙලා ඉවසුවා. තවත් නම් තාත්තා කට වහගෙන ඉන්න එකක් නෑ. යනවා ඉක්මනට ලෑස්ති වෙලා එනවා. දැන් මේ මිනිස්සු එනවත් ඇති. ගිය සැරේ වගේ මේ සැරෙත් මේ කොල්ලා ඉස්සරහත් බුරුවට රඟපාලා එලව ගන්නද හදන්නේ? මේ සැරේ නම් ඒවා හරියන්නේ නැහැ. හොඳ වැදගත් ෆැමිලි එකක් එන්නේ. අම්මගේ බැනිල්ල නවතින්නේ නැති නිසා මං ලෑස්ති වෙලා එනවා කියලා හිතුවා. එන දෙයකට මූණ දෙන්න හිත හදාගත්තා. එන එක මොකා වුණත් මම කියනවා මට දැම්ම මැරි කරන්න බෑ කියලා. මට ඉගෙන ගන්න ඕනේ කියලා. මොනවද යත් මේක? මේකප් එකක්වත් මං හරියට දාගත්තේ නෑ. අනේ එන්න. ඇතුළට එන්න. වාඩි වෙන්න. ගොඩක් දුරින් දැන් ආපු නිසා මහන්සිත් ඇති නේද?
අම්මා කට්ටියව පිළිගන්නවා මට ඇහුණා. දුව කෝ එන්නකෝ. අම්මා ඇවිත් බලෙන් වගේ කාමරේ හිටපු මාව එළියට අරන් ආවා. මම හරියට ලෑස්ති වෙලත් නැහැ. බලෙන්ම බුලත් හෙප්පුව මගේ අතට දුන්නා. මොකද වෙලා තියෙන්නේ? අම්මා එහෙම කිව්වේ මගේ කනට කරලා තරහින් මාව කොනිත්තන ගමන්. මම නිකමටවත් මූණ උස්සලා බැලුවේ නෑ කවුද මේ ඇවිත් ඉන්නේ කියලා. මම ගිහින් බුලත් හෙප්පුව දික් කරලා ඉඳපු කෙනාට දන ගහලා වැන්දා. මට පුදුමයි ඒකොල්ලත් නිකන් එපා වෙලා වගේ ඉන්නේ. බිම බලාගෙන ඉන්නවා අයත්. එයත් නිකන් මේ මැරේජ් එකට කැමති නෑ වගේ. අනේ දුවේ පුතාට මහන්සි ඇති. ගොඩක් දුර ඉඳලානේ ආවේ. ඒකයි ඔය. කොල්ලගේ අම්මා නිකන් බය වෙලා වගේ එහෙම කිව්වා. මම කාමරයට දුවගෙන ගියේ බිම බලාගෙන. ටික වෙලාවකින් ආයෙත් අම්මා මට ඉස්සරහට එන්න කියලා කතා කළා. එළියට නොගියොත් අම්මා ඇවිත් මාව ඇදගෙන යන නිසා මං එළියට ආවා. කෝ ඉතින් දුව අපි එක්ක වචනයක්වත් කතා කරේ නෑනේ. හරි ඔය ලැජ්ජාව පැත්තකින් තියලා පුතා එක්ක ටිකක් නිදහසේ කතා කරන්නකෝ එළියට ගිහින්. ඒ කොල්ලගේ අම්මා බිම බලාගෙන ඉන්න මම දිහා බලාගෙන කිව්වා. සඳුනි මූණත් ඇඹුල් කරගෙන බැලුවේ අම්මා දිහා. අනේ මේ මෝඩයෙක් එක්ක මම ගිහින් මොනවා කතා කරන්නද? මට නම් බෑ. මම එහෙම හිතුවත් අම්මගේ මූණේ තිබ්බ තරහව දැක්කම මම ඉබේටම එළියට යවුණා. ඒ කොල්ලත් නිකන් එපා වෙලා වගේ මගේ පස්සෙන් මාත් එක්කම එළියට ආවා. අපි දෙන්නම ගිහින් නැවතුනේ මිදුලේ තිබුණු බෙන්ච් එක ළඟ. එයා වචනයක්වත් කියන්න කලින් මම මේ මැරේජ් එකට කැමති නෑ කියලා කියනවා කියලා හිතාගත්තා. ඒත් උනේ වෙන දෙයක්. මටත් කලින් ඒ කොල්ල මට කතා කළා. සෝරි මට වැඩ පොඩි දෙයක් කියන්න තියෙනවා. මැරි කරන්න මට තව දුරට ඉගෙන ගන්න ඕනේ. මොකද මම මේ මැරේජ් එකට කැමතුනේ අපේ අම්මලා නිසා. ඒ කොල්ලා එහෙම කියනකොට මම ගැස්සිලා ගියා. මාව පුදුම කරවන ගමන් ඒ කොල්ලා එකපාරටම කියලා දැම්මා. මොකක්? ඒක අහපු මට වචන කියවුනේත් නෑ. තමන් කියන්න හදපු දේම තමන්ට අහන්න ලැබුණම ඉතින් කවුද පුදුම නොවෙන්නේ? මම ඒ වෙලාවේ තමයි කොල්ලගේ මූණ හරියටම දැක්කේ. ලසිත් අයියේ ඔයා සනුලි නේද? ලසිත් මාව හරියටම අඳුරගත්තේ දැන්. දෙවියනේ මේ ඉන්නේ අපේ කැම්පස් එකේ 4th E එකේ ඉන්න ලසිත් අයියා නේද? දෙවියනේ මෙයා මට හිතා ගන්නවත් බෑ. කැම්පස් එකේ කෙල්ලන්ක සීන කුමාරයා. ලසිත් කියන්නේ ගොඩක් ආඩම්බර කොල්ලෙක්. ඒ ආඩම්බරකම ඇතුලේ තිබුණේ අහිංසකකමක්. කොල්ලට ගොඩක් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ලස්සනයි. ඕන කෙනෙක්ට උදව් කරනවා. ගොඩක් ලොකු ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්. හැබැයි මේ වෙනකන් කිසිම කෙල්ලෙක් එක්ක යාළු වෙලා නැහැ. ඒත් ගොඩක් කෙල්ලෝ පස්සෙන් එනවා. ඒත් ලසිත් ඒවා ගණන් ගන්නේ නැහැ. මොකද කොල්ලෙක්ගේ හිතට හරියන කෙල්ලෙක් කොල්ලට තාම ලැබිලා නැහැ. ලසිත් අයියේ මට මේක හිතා ගන්නවත් බෑ. මටත් හිතා ගන්න බෑ නංගි. මට ඔයාව දැකලා පුරුදු බවක් දැනුණා. ඒත් මම එච්චර ඔයා දිහා බැලුවේ නැති නිසා මට මීටරුනේ නෑ මේ ඉන්න ඔයා කියලා. ලසිත් අයියා එහෙම කියනකොට මම පුදුමින් වගේ බලාගෙන හිටියා.
ඇත්තටම නංගි ඔයා තේරුම් ගන්න. මට ඕනේ ඉගෙන ගන්න. අයියේ ඒක තමයි මටත් ඕනේ. මම අම්මලාට කොච්චර තේරුම් කරන්න හැදුවත් එයාලා තේරුම් ගන්නේ නැහැ. අපි මොනවා කිව්වත් මේ මැරේජ් එක එයාලා කරනවා නංගි නවත්තන්නේ නැහැ. ඔයාටත් ඕනේ ඉගෙන ගන්න. මටත් ඕනේ ඉගෙන ගන්න. බොරු කියන්න ඕනේ නෑනේ. සනුලි මට ඔයාට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාට මොකද හිතෙන්නේ? ලසිත් අයියා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා. ලසිත් වගේ කෙනෙක්ට අකමැති වෙන්න මට කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඔයා මාව තේරුම් ගන්නවා නම් අයියේ මටත් මේ මැරේජ් එකට අකමැති වෙන්න හේතුවක් නැහැ. මම ලසිත් අයියා දිහා බලාගෙන කිව්වා. ලසිත් අයියා මන් දිහා බලලා hina වුණා. අපි දෙන්නගේ වෙඩින් එක ගොඩක් ලස්සනට කෙරුණා. ඒත් මමයි ලසිත් අයියා හිටියේ නම් මැරි කරපු දෙන්නෙක් වගේ නෙවෙයි. මොකද අපි දෙන්නගේ ඇග්‍රිමන්ට් එකට අනුව ඒකට තව කල් තියෙනවා. සනුලි මෙහෙ එන්න මැනික. කොහොද මේ ටික පාඩම් කරාද? හෙට එක්සෑම් එකට ලකුණු අඩු වුණොත් බලා ගන්නම්. මට ලසිත් අයියාගෙන් බේරිල්ලක් ඇත්තෙම නැහැ. ඔය විදිහට අපි දෙන්නම ගොඩක් ලස්සනට ජීවත් වුණා. මමත් ඩිග්‍රිය ගත්තට පස්සේ අපි දෙන්නගේ ඇග්‍රිමන්ට් එකේ කාලය ඉවර වුණා. ඒ වෙනකොට අපි දෙන්නගේ හිතවල ආදරය කියන දේ ඇති වෙලා තිබුණේ. දෙන්නට දෙන්න ඒ වෙනකොට හොඳට තේරුම් අරන් තිබුණේ. ඉතින් මමයි ලසිත් අයියයි ගොඩක් ලස්සනට ජීවත් වුණා. ගොඩක් සතුටින්. තේරුම් ගැනීම තමයි ජීවිතයක තියෙන්න ඕනේ ලොකුම දේ. එතකොට ප්‍රශ්න කියන දේවල් එනවා අඩුයි. නිමි.